Hi everyone. අද අපි කතා කරන්න යන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන ඉතාමත් බේසික් දෙයක් වන this, that, these, those පිළිබඳ. this සහ that singular සමග තමයි use වෙන්නේ. ඒක වචන සමග පාවිච්චි වෙන වචන දෙකක්. these සහ those plural බහුවචන සමග පාවිච්චි වෙන වචන දෙකක්. this. We can use this for singular objects that are close. අපිට this පාවිච්චි කරන්න පුළුවන් ඒක වචන දේවල් එක්ක ළඟ තියෙන. උදාහරණයක් බලන්නකො මේ ළමයා ළඟ තමයි මේ පූසා ඉන්නේ. එතකොට අපිට පුළුවන් මේ ඉන්නේ පූසෙක්. කොහොමද කියන්නේ? This is a cat. This is a cat. ඒක නෙගටිව් කරොත් මේ ඉන්නේ පූසෙක් නෙමෙයි. අපි කොහොමද කියන්නේ? This is not a cat. This is not a cat. is not කියන එක අපිට short කරන්න පුළුවන් isn't. එතකොට අපිට කියන්න පුළුවන් this isn't a cat. This isn't a cat. Next on අපිට question එකක් අහන්න පුළුවන් මේ ඉන්නේ පූසෙක්ද? question එකක් අහද්දී මෙන්න මෙතන තියෙන is එක මුලට යනවා. එතකොට question එක හැදෙන්නේ is this a cat? Is this a cat? Next on මේ ඉන්නේ පූසෙක් නෙමෙයිද? කොහොමද ඒ question එක අහන්නේ? නෙමෙයිද අහනකොට isn't මුලට යනවා. Isn't this a cat? Isn't this a cat? අපි බලමු that use වෙන විදිහ. We can use that for singular objects that are far. දුරින් තියෙන එකවචන දේවල් ඉදිරිපත් කරන්න අපිට that use කරන්න පුළුවන්. picture එකෙත් පැහැදිලි වෙනවා ළමයෙකුට දුරින් පූසෙක් ඉන්නවා. එතකොට අපිට කියන්න පුළුවන් අර ඉන්නේ පූසෙක්. That is a cat. That is a cat. අර ඉන්නේ පූසෙක් නෙමෙයි. negative sentence එක. That is not a cat. අපිට ඒකත් short කරන්න පුළුවන් isn't. That isn't a cat. අර ඉන්නේ පූසෙක්ද? question එකක් අහද්දී is අර වගේ මුලට යනවා. Is that a cat? Is that a cat? අර ඉන්නේ පූසෙක් නෙමෙයිද? negative question එකක්. නැත යන අර්ථයෙන් ප්‍රශ්නයක් හදද්දී isn't මුලට යනවා. Isn't that a cat? Isn't that a cat? දැන් බලමු අපි these මේවා කියන එක. We can use these for plural objects that are close. ළඟින් තියෙන ගොඩක් දේවල් පිළිබඳ කියන තමයි these use වෙන්නේ. ළමයා ළඟින් ගොඩක් පූසෝ ඉන්නවා. මේ ඉන්නේ පූසෝ. These are cats. These are cats. මේ ඉන්නේ පූසෝ නෙමෙයි. These are not cats. are not එක aren't වෙනවා. short කරලා අපිට පුළුවන් ඕනනම් කියන්න. These aren't cats. question එකක් හැදෙන්නේ ආ මුලට යනවා. මෙතනින් ආ මුලට ගියාම are these cats? Are these cats? negative question එකක් aren't these cats? Aren't these cats? Next one those. අරවා කියන එක. We can use those for plural objects that are far. දුරින් තියෙන බහුවචන දෙයක් ඉදිරිපත් කරන්න තමයි අපිට those පාවිච්චි කරන්න පුළුවන්. අර ඉන්නේ පූසෝ. Those are cats. Those are cats. අර ඉන්නේ පූසෝ නෙමෙයි. Those are not cats. Those aren't cats. Next one අර ඉන්නේ පූසෝද question එකක්. Are those cats? Are those cats? අර ඉන්නේ පූසෝ නෙමෙයිද? Aren't those cats? Aren't those cats? Now let's move to this worksheet. You have to complete these sentences using this, that, these and those. Try to do this. First one, is an apple. Is an apple. Apple ගෙඩියක්. Apple ගෙඩිය තියෙන්නේ ළඟද දුරද බලන්න මුලින්ම. ළඟ නම් එන්න ඕන this. ළඟ එක දෙයක් නම් this. ළඟ ගොඩක් දේවල් නම් these. දුර එක දෙයක් නම් that. දුර තියෙන ගොඩක් දේවල් නම් those. මේක ළඟ තියෙන එක apple ගෙඩියක්. ඒ නිසා අපි this is an apple. this පාවිච්චි කරන්න ඕන. Second one, are books. පොත් තියෙන්නේ ටිකක් දුරින්. එහෙනම් මොකක්ද දෙන්න ඕන? Yes.
Those are books. Those are books. Third one is a horse. අශ්වයෙක්. ඉන්නේ ටිකක් දුරින්. එක අශ්වයෙක් දුරින් ඉන්නවා. Yes, you have to use that is a horse. That is a horse. Fourth one is a house. ගෙයක්. ළඟ තියෙන්නේ ගේ. එහෙනම් this is a house. ළඟ තියෙන එක දෙයක්. Next one sneakers. ළඟ තියෙන සපත්තු දෙකක්. These are sneakers. Next one number 6 is an airplane. Sorry. Number 6 is an airplane. දුර තියෙන airplane එක. එහෙනම් මොකක්ද දෙන්න ඕන දුර තියෙන එක දෙයක්. So we have to use that. That is an airplane. Number 7 is a bus. ළඟ තියෙන්නේ බස් එක. එක බස් එකක් ළඟ තියෙනවා singular. So this is a bus. Number 8 are roses. රෝස මල් ටිකක් දුර තියෙනවා. So these are those are roses. දුර තියෙන නිසා those are roses. Number 9 are bees. මී මැස්සෝ ඉන්නේ ළඟ. So these are bees. Number 10 is a fish. මාළුවෙක්. මාළුවා ඉන්නේ ළඟ. එහෙනම් this is a fish. අන්තිම එක is a cat. පූසෙක්. කොහෙද ඉන්නේ? පේනවා දුර ඉන්නේ. එහෙනම් දුර ඉන්න එක දෙයක්. That is a cat. That is a cat. මම හිතනවා මේ ටිකට answers දෙන්න ඔයාලට පුළුවන් වෙන්නේ නැති කියලා. comment section එකේ this that these those පාවිච්චි කරලා වාක්‍ය ලියන්න try කරන්න. Bye everyone.